පරිසරය ආරක්ෂා කරගන්න ඒ වෙනුවෙන් සුවිශේෂී වැඩපිළිවෙලක් නිර්මාණය කර තිබෙනවා. ඒ අද එළිදැක්වීම සහ සමාජගත කිරීමේ වගේම මාධ්‍යයට මුදා හැරීම කියන සුවිශේෂී කාරණා සියල්ලම අද මේ දවසේ විසිත කරලා සූදානම් වෙනවා. ඉලක්කම ගත්ත ආදිශ සංගමයක් කරන පළවෙනි ව්‍යාපෘතිය මේක වෙන්න ඕනේ මම හිතන විදියට. 19000 20000කට අධික ප්‍රමාණයක් මේ වන විට අපි පාසලේ ඉවත් වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි සියලු දෙනාම ශක්තියෙන් මෙවර ආදි ශිෂ්‍ය සංගමය නවම මාවතකට ගෙනල්ලා නව අභිනවයෙන් ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙක් පත් කරලා අනිකුත් සියලුම නිලධාරීන්ගේ සහයෝගය ඇතිව අපි අලුත් වැඩකට අත තියන්න කල්පනා කරා. අපොරොත්තු වෙනවා ලක්ෂ 15කට 20කට ආසන්න ප්‍රමාණයක් මේ වර්ෂයේදී පොසොන් වන්දනාව සඳහා අනුරාධපුරයට පැමිණෙයි කියලා. පඨම ස්ථානය මිහින්තලේ ඒ වගේමයි තන්ත්‍රිමලේ ඒත් එකම මේ ආසන්නයේ පවතින අවකන විජිත පොරවනේ වැඩි සිද්ධාස්ථානවලටත් ජනතාව පැමිණෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ පැමිණෙන බැතිමතුන් සඳහා අවශ්‍ය කරන මූලික පහසුකම් සියල්ල මේ වෙනකොට සාකච්ඡා කරලා සූදානම් කරලා පවතිනවා. විශේෂයෙන්ම පැමිණෙන ජනතාව සඳහා සනීප ආරක්ෂක පහසුකම්, ජලය, ආහාර පාන, ඒ වගේම ප්‍රවාහන පහසුකම් මේ සියල්ල පිළිබඳව අදාළ තීරණ මේ වෙනකොට අරගෙන තියෙන්නේ. සියලු ආයතන පිළිබඳව තමන්ගේ කාර්යභාරය මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. 29 වෙනිදාට පොහොය දිනේ යෙදෙන්නේ. ඊට පෙර ඉඳලා අවශ්‍ය කරන මූලික පහසුකම් අපි ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. අද දිනේ මේ ඉදිරිපත් කරන වැඩසටහන ව්‍යාපෘතියට පොසොන් කමිටුවේ සභාපතිවරයා විදියට මම විශේෂයෙන් ස්තුතිය ප්‍රශංසාව පිළිරමන්නට කැමැතියි. ඒ වගේම සුබ පතනවා. මේක මීට කාලයකට ඉස්සර ආරම්භ කළ යුතුව තිබිච්ච වැඩක්. කෙසේ වෙතත් සාන්ත ජෝසප් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයට අපේ ස්තුතිය පළ කළ යුතුයි. මෙවැනි සත්කාරයක් ආරම්භ කිරීම පිළිබඳව. පොසොන් සමය අනුරාධපුරයට සුවිශේෂයි. ඒ වගේමයි ලංකාවාසී ලෝකවාසී බෞද්ධ ජනතාවට පොසොන් කිව්වහම හැම වෙලේම මතක් වෙන්නේ අනුරාධපුරය. මේ වන්දනා කාලය නැත්තම් පොසොන් වන්දනා සමය විශාල පිරිසක් පැමිණෙනවා. එයින් නොන් විශාල ආගමික භක්තියක් සහිතව වන්දනා කිරීම පුද පූජා පැවැත්වීම සිද්ධ කරනවා. නමුත් මෙහි අතුරු ප්‍රතිඵල භුක්ති විඳින්නේ විශේෂයෙන් අනුරාධපුරයේ ජීවත් වෙන ජනතාව. මේක අපිට එක්තරා විදියක අවස්ථාවක්. ඒ වගේම අපි දකිනවා පොසොන් වන්දනා සමය ඉවරුණාට පස්සේ විශේෂයෙන් පාරිසරික වශයෙන් කොච්චර ගැටලුවක් අපිට මතුවෙනවද කියන එක. සාමාන්‍යයෙන් පොසොන් කාලයක් ඉවර වෙනකොට මහනගර සභාවට කුණු මෙට්‍රික් ටන් 500ක් විතර එකතු වෙනවා. මේ නගර සභා සීමාව ඇතුලේ විතරක්. මෙතනින් එහාට ගියාම අනිකුත් පළාත් ආයතන වලටත් යම් ප්‍රමාණයක් මේ විදිහේ කසල එකතු කිරීමක් සිදු කරන්න වෙනවා. අපට පේන මේ කසල වගේම තවත් විශාල පාරිසරික හානියක් සිද්ධ වෙනවා. අපේ ජලාශ අපවිත්‍ර වීම. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් වන්දනාවට ආවහම මේ ජලාශ නෑම සඳහා පාවිච්චි කරනවා, සේදීම් සඳහා පාවිච්චි කරනවා. මේ බොහොමයක් ජලාශ අපේ ප්‍රදේශවාසීන්ගේ නැත්නම් නගරයේ ජීවත් වෙන ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සම්පූර්ණ කරන ජල මූලාශ්‍රය. ඒ නිසා අපි විවිධ වැඩසටහන් විවිධ දැනුවත් කිරීම් සිද්ධ කරනවා මේ ජනතාවට පැමිණෙන බැතිමතුන්ට මේ එන්නේ කුසල් රැස් කරගන්න වැඩකට එහෙම ඇවිල්ලා කසල වලින් මේ පූජනීය පුරවරය අපවිත්‍ර කරන්න එපා කියලා. මේ පිළිබඳව මාධ්‍ය හරහා විවිධ දැනුවත් කිරීම් අපි සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම විවිධ වැඩසටහන් අපි හඳුන්වලා දීලා තියෙනවා. උදාහරණයක් විදිහට අපි මේ සිල් සමාදන් වීම සඳහා පැමිණෙන බැතිමතුන්ට දානය පිරිනමනවා. ඒ කටයුත්ත සම්බන්ධීකරණය කරන්න අපේ ප්‍රාදේශීය ලේකම්වරු සාමාන්‍යයෙන් ආහාර පාර්සල් 10000කට වැඩි ප්‍රමාණයක් අපි ලබා දෙනවා. පහුගිය අවුරුද්දේ අපි හඳුන්වලා දුන්නා මේ සියලුම ආහාර පාර්සල් පරිසර හිතකාමී දවටන පාවිච්චි කරලා ඔතලා දෙන්න කියලා.
ඒ උත්සාහය සාර්ථක වුණා. මොකද අපේ දිස්ත්‍රික්කයේ අපේ පළාතේ ඕනතරම් එවැනි දේවල් හොයා ගන්නට පුළුවන්. කෙසෙල් කොළ, නෙළුම් කොළ වගේ දේවල් සමහර. ඒ නිසා අපිට ඒ උත්සාහය සම්පූර්ණ කරගන්න පුළුවන් වුණා. මේ වතාවෙත් අපි ඒ ආකාරයෙන්ම සිද්ධ කරනවා. ඒ අනුව ආහාර එතීම සඳහා පාවිච්චි කරන අපි කියන ලන්ච් ෂීට් 10000ක් අඩු කරගන්න අපිට පුළුවන්කම ලැබුණා. මෙවැනි උත්සාහයන් නගර සභාවත් මේ පහුගිය කාලයේ පුරාම දැරුවා. මේ වර්ෂයේදීත් අපි උත්සාහ කරනවා. මම හිතන්නේ ඒවා පිළිබඳව කොමසාරිස්තුමා පැහැදිලි කරයි. අපි දන්සල් වල පොලිතීන් භාවිතය අවම කරන්නට අවශ්‍ය කරන රෙගුලාසි හඳුන්වලා දීලා තියෙනවා. ඒ අනුව යම් ප්‍රමාණයකට දන්සල් හරහා ජනනය වෙන කසල අවම කරගන්නට පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ලෝකේ බොහෝ රටවල් වල කසල ජනනය වෙනවා. හැම රටකම වගේ මිනිස්සු ජීවත් වෙනවා නම් එතන කසල ජනනය වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ කසල ඇති වෙන එක නෙවෙයි, කසල බැහැර කරන ක්‍රමවේදයේ ගැටලුව. අපි දකිනවා මීට වඩා විශාල ජනගහනයක් ජීවත් වන රටවල් වල, මීට වඩා විශාල වශයෙන් කසල ජනනය වෙන රටවල් වල පරිසරය මීට වඩා පිරිසුදුයි, පිළිවෙලයි. ඒකට හේතුව අර නගරාධිපතිතුමා කිව්වා වගේ පුරවැසියෝ තමන්ගේ යුතුයකම ඉෂ්ට කරනවා. අපි හිතනවා කසල එකතු කරන එක, බැහැර කරන එක මේ සියල්ල පළාත් පාලනයේ ආයතනයේ වගකීමක් කියලා. සමහර පුරවැසියොත් එක්ක අපි කතා කරද්දී තේරෙන දේ තමයි වුන් කියනවා අපි බදු ගෙවනවා, අපි වරිපණම් ගෙවනවා, මේවා අයින් කරන එක, මේවා ඉවත් කරන එක, පිරිසුදු කරන එක නගර සභාවේ එහෙම නැත්නම් ප්‍රාදේශීය සභාවේ වැඩක් කියලා. නමුත් පුරවැසියෝ විදියට මේ පරිසරය පිරිසුදු තබා ගන්න හැමෝටම වගකීමක්, යුතුයකමක් තියෙනවා. මේ සියලු දේවල් වල අහිතක විපාක විඳින්න වෙන්නේ අපටමයි. ඒ නිසා විශේෂයෙන් පොසොන් සමයට අනුරාධපුරයට පැමිණෙන ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා ඔබට අවශ්‍ය කරන මූලික පහසුකම් සියල්ල අපි සූදානම් කරලා තියෙනවා. ඒක වගකීමෙන් යුක්තව මම කියන්නේ. ඒ නිසා අමතර වශයෙන් ජනනය වෙන, කසල ජනනය වෙන දේවල් මේ දිස්ත්‍රික්කයට ගෙනෙන්න අවශ්‍ය නැහැ. ඔබ ඔබේ වගකීම ඉෂ්ට කරන්නට කියන එකයි මම ඉල්ලා සිටින්නේ. ඒ සඳහා අපි යම් යම් ක්‍රමවේද හඳුන්වලා දීලා තියෙනවා. ඒවට අනුගත වෙන්න, සමහර විට නීති රීති හඳුන්වලා දෙන්න වෙයි. ඒවට අනුගත වෙන්න. ඒ හරහා මේ පුණ්‍ය භූමිය, මේ පිරිසුදු පුණ්‍ය භූමිය, එහි පරිසරය ආරක්ෂා කරගන්නට පුරවැසියන් විදියට, වන්දනා කරන විදියට තමන්ගේ උපරිම දායකත්වය ලබා දෙන්නට කියන ඉල්ලීම මම කරනවා. පොදු ප්‍රවාහන සේවා ඇත්තටම අපි දුම්රිය දෙපාර්තමේන්තුවත්, ඒ වගේම ගමනාගමන මණ්ඩලය, ඒ වගේම පෞද්ගලික බස් සංගම්, මේ සියලුම ආයතනත් එක්ක කතා කරලා තියෙන්නේ. සාමාන්‍ය තත්වයට වඩා විශේෂ ප්‍රවාහන සේවාවන් යොදවන්නට සූදානමක් තියෙනවා. විශේෂ දුම්රිය වාර කීපයක් මම හිතන්නේ යොදවයි. ඊට අමතරව දින 3ක් පුරා අපි අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා නොමිලේ දුම්රිය ප්‍රවාහන සේවාවක් හඳුන්වලා දෙනවා. ඒ වැඩපිළිවෙල මේ වෙනකොට සම්පූර්ණ වෙලා තියෙන්නේ, සූදානම් කරලා තියෙන්නේ. අනිත් අයට පැමිණෙන්නට අවශ්‍ය කරන බස් සහ අනිකුත් පහසුකම් ලබා දෙන්නට ප්‍රවාහන අධිකාරිය සහ ගමනාගමන මණ්ඩලය සූදානමින් ඉන්නවා.